හෙලෝ කොහොමද යාළුවනේ ඔයාලට මේ අපේ පළවෙනි vlog එක අපි තුන්දෙනා සෙනසුරාදා හවස් වරුවේ පොඩි ගමනක් යන්න දාගත්තා. ඔයාලත් යමු අපිත් එක්ක ඒ ගමන. අපි තුන්දෙනාගේ වීඩියෝ ඔයාලට දිගටම බලන්න ඕන නම් අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අපි තුන්දෙනා ආවේ මෙන්න මේ පන්සලට. මේ පන්සල හරිම ලස්සනයි. බලන්නකෝ අපි කියලා දීලවත් නැතුව එයා බුදුසාදු දෙයා බලාගෙන වැඳගෙන ඉන්නේ. දවසින් දවස ලොකු වෙනකොට ඒවා දකින්නකොට අපිට පුදුම සතුටක් දැනෙන්නේ. අස්තිගේ කෝලම් බලන ගමන් අපි මල් වට්ටි ටිකට මල් ටිකත් හදාගත්තා. ඔයාලට කියන්න බැරි වුණානේ. හස්ති කියන්නේ අපේ පුතාගේ නම. හස්බන්ඩ් පහන් ටික සුද්ධ කරලා තිර දානකම් මායි පුතයි එළියට වෙලා හිටියා. අපි තුන්දෙනාට ළඟම මේ පන්සල. අපි තුන්දෙනා නිවාඩුවක් ලැබුණ හැම අවස්ථාවකදීම මේ පන්සලට එනවා. හරිම ලස්සනයි මේ පන්සල. හස්බන්ඩ් ඔන්න පහන් පත්තු කරන්නත් පටන් ගත්තා. මම නම් එතෙන්ට ගියේ නෑ. මොකද අපිට ඉන්නේ දඟ මල්ලක්නේ. මොනවා කරයිද කියලා අපි දන්නේ නෑනේ. ඒ නිසා අපි එතෙන්ට ගියේ නැහැ. ඊට පස්සේ ඝන දෙවියන්ටත් පහන පත්තු කරලා ගම්බාඩ දෙවියන්ටයි එයාලට පහන් පත්තු කරලා මායි පුතයි ගියා හඳුන් කූරු ගහන්න. අපි ඊට පස්සේ බෝධීන් වහන්සේටත් මල් පූජා කරලා එතන තිබ්බා සුවඳ ඉටිපන්දමක්. ඒ ඉටිපන්දමත් පත්තු කරා. පන්සලේ ආසම ලස්සනම තැන තමයි මේ තියෙන්නේ. මෙතන ඉඳන් තමයි අපි පන්සිල් ගන්නෙ. මේ බුදුරුව මාරම ලස්සනයි. ඔන්න ඉතින් අපේ චූටි පුතාට දැන් අවුරුද්දයි මාස ගානයිනේ. එයා දැන් ටික ටික ඇවිදිනවා. ඊට පස්සේ අපි තුන්දෙනාම ඇවිල්ලා වාඩි වුණා චෛත්‍ය ඉස්සරහින් පන්සිල් ගන්න. අපේ පුතා නම් මාරම සතුටින් ඉන්නේ. බිම තියෙන ඒවා ඇහිඳ අපිට පෙන්නනවා. ඒවා පෙන්නලා ටික වෙලාවකින් එයා ඒවා කටේ දාගන්න පටන් ගත්තා. ඔන්න බලන්නකෝ. දවස් 5ක් පුරාවට හිර වෙලා ඉඳලා මේ වගේ නිදහසට එළියට චුට්ටක් ආපුහම හිතට මාර නිදහසක් දැනෙන්නේ. ඔන්න අර මං කීවේ කලින් බිම තියෙන ඒවා කන්න පටන් ගත්තට පස්සේ හස්බන්ඩ් එයාව එක්කගෙන ගියා පොඩ්ඩක් චෛත්‍ය වටේ ඇවිදින්න. එයා එතන තනියම හිටගෙන සාදු කියනවා.
හස්බන්ඩ් ගන්ටාරෙත් නාද කරලා පුතාට පේන්න අපි පන්සලෙන් එළියට ආවා. රෑට කන්න පොඩි බඩගින්නක් ආව නිසා අපි රයිස් එකකුත් අරගෙන ගෙදර යන්න ආවා. අපි ආපහු වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලත් පරිස්සමට ඉන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.